මෙරට පළාත් පාලන ආයතනවල බලය මෙවර මාලිමාවට හිමි විය යුතු බව වගේම ඒ රටේ ඉදිරි ගමනට ඉතා වැදගත් බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබුණා. එහිදී ඔහු සඳහන් කර තිබුණේ ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණහොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී ඉතා දැඩි අවුලක් ඇතිවන බවයි. ඒ වගේම පළාත් පාලන ආයතනවල බලය වෙනත් පිරිසකට ගියහොත් ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කිරීමට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබෙන බවත් ආණ්ඩු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජනතා සේවයට මුදල් වෙන් කිරීම ආදී ආරම්භ කළ රට වැඩදායී කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට පළාත් පාලන ආයතනවල බලය ඉතාම වැදගත් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. මෙම පළාත් පාලන මැතිවරණයේ පසුගිය ආණ්ඩු විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කල් දැමූ ඡන්දයක් බවත් මෙම ඡන්දය නොපැවැත්වීමට කටයුතු කළ කණ්ඩායමක් නිසා ඔවුන්ට සදාචාරාත්මකව ඡන්දයට ඉදිරිපත් වීමට හෝ අයිතියක් නොමැති බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබුණා.